සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අද ඔයාලට අලුත් රීඩින් එකක් අරගෙන තමයි මේ ආවේ. මේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ඔයාලා හැමෝටම මගේ රීඩින් එක බලන මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම මුලින්ම දාපු වීඩියෝ එක තමයි මේක. ගණ දෙවියන්ගෙන් ඔයාලට අද ලැබෙන පණිවිඩ මොනවද කියන එක තමයි මම අද රීඩින් එකේ බලන්න හදන්නේ. ඉතින් අලුත් අවුරුද්දේ මුලින්ම සුබ නැකතට ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයාලගේ ජීවිත සාර්ථක වෙන්න කියලා මම ඒ වගේම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු ගණ දෙවියන්ගෙන් මොනවද ඔයාලට ලැබෙන පණිවිඩ කියලා. මේ උදා වුණු අලුත් අවුරුද්දේ හැමෝගම ජීවිත සාර්ථක වෙන්න ගණ දෙවියන් මොනවද ඔයාලට කියන්නේ කියලා අපි බලමු. ඉතින් මේ රීඩින් එක තවත් ගොඩක් රෙසිනේට් වෙන්න මම පුංචි සයන්ස් කීපයක් කියනවා. බලන්න ඒ සයන්ස් වලින් ඔයාලට කීයක් ගැලපෙනවද කියලා. ඒ සයන්ස් ඔයාලට ගැලපුණොත් මේ රීඩින් එක තවත් ගොඩාක් රෙසිනේට් වෙන්න පුළුවන්. ඉතින් මුල්ම සයින් එක තමයි ඔයා ගණ දෙවියන් අදහන කෙනෙක් නම් ගණ දෙවියන්ට වන්දනාමාන කරන කෙනෙක් නම් ගණ දෙවියන් හිතින් හරි ගණ දෙවියන් ගැන භක්තියක් තියෙන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට ගොඩාක් රෙසිනේට් වෙනවා. ඒ වගේම මම මේ රීඩින් එක දැන් මේ දාන්නේ සිංහල අවුරුද්ද දවසේනේ. ඉතින් ඔයා මේ රීඩින් එක එදා දවසේම බලන්න ඔයාට හැකියාව තියෙනවා නම් පැය 24ක් ඇතුළත අවුරුද්ද දවසේම පැය 24ක් ඇතුළත ඔයා මේ රීඩින් එක දකිනවා නම් ඔයාටත් මේ රීඩින් එක ගොඩාක් රෙසිනේට් වෙනවා. ඔයා හරිම වාසනාවන්තයි. ඒ වගේම ඔයා අප්‍රේල් මාසේ ඉපදුණු කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගොඩාක් රෙසිනේට් වෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ අඳන් ඉන්න ඇඳුමේ පාට අතරින් රතු පාට, කළු පාට, දම් පාට, කහ පාට, නිල් පාට, රෝස පාට කියන වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ රීඩින් එක බලන තැනට ඔයාට එලිමහන පේනවා නම් ඒ කියන්නේ අහස පේනවා නම් ඔයා එළියට ඔයාට ඔයා ඇතුළක කාමරයක හිටියත් ඔයාට ජනේලෙන් හරි ඔයාට අහස පේනවා නම් එළිය පේනවා නම් ගස් ඒවා ස්වාභාවික පරිසරය ඒ දේවල් පේනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගොඩාක් රෙසිනේට් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ ඔයාගේ ළඟ සුරතල් සතෙක් ඉන්නවා නම් ඔයාලා ගෙදර ඇති කරන සතෙක් නැත්නම් ඔයාට පේන්න ඉන්න සුරතල් සතෙක් හරි පේන්න ඔයාගේ මිදුලේ එහෙම සතෙක් ඉන්නවා නම් කවුරු හරි කුරුල්ලෙක් හරි මොන හරි ගෙදර අවට ඉන්න සතෙක් හරි ඔයාට පේන්න ඉන්නවා නම් දකින්න ඉන්නවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙනවා. ඉතින් මම දැන් සයන්ස් කිහිපයක් කිව්වා. බලන්න ඔයාලට මේ සයන්ස් වලින් කීයක් ගැලපෙනවද කියලා. ඉතින් ඔයා මේ සයන්ස් වලින් එකක් හරි ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩාක් රෙසිනේට් වෙන්න පුළුවන්. එහෙනම් අපි රීඩින් එක බලන්න යමු. ඉතින් රීඩින් එකට යන්න කලින් තව පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ තාම මාව subscribe කරලා නෙමෙයි නම් දැන්ම මාව subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාලට රෙසිනේට් වෙනවා නම් ඒකට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ගණ දෙවියන්ට ස්තුති කරලා විශ්වයටත් ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මගෙන් පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් මම නම්බර් එක ඔයාලට දානවා. ඒ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලගේ ඕනම ගැටලුවකට මගෙන් පර්සනල් රීඩින් එකක් හා උපදේශන සේවාවක් ලබා ගැනීමට ඔයාලට අවශ්‍යයි නම් මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි රීඩින් එකට යමු.
ඉතින් අපි බලමු මුලින්ම ගණදෙවියන්ගෙන් ඔයාට ලැබෙන මැසේජස් මොනවද කියලා. ගණදෙවියන් මුලින්ම ඔයාට කියන පණිවිඩය තමයි ඔයාගේ ජීවිතේ මේ උදා වුණු අලුත් අවුරුද්දත් එක්ක ඔයාගේ ජීවිතේ ගොඩාක් පොසිටිව් විදියට වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් මොන හරි ප්‍රශ්න කරදර බාධක තිබුණා නම් මොන හරි කඩාවැටීමකට ලක් වෙලා තිබුණා නම් මොන හරි ජීවිතේ මොන හරි ඔයා කරන කියන දේවල් වල අසාර්ථකත්වයක් තිබුණා නම් ඔයාට හිතුණා නම් ඔයා කරන දේවල් වල කිසිම සාර්ථකත්වයක් නැහැ කියලා. ඔයා ඒ ගැන කනගාටුවෙන් කනස්සල්ලෙන් හිටියේ නම් ගණදෙවියන් ඔයාට කියනවා ඔයා දැන් දුකින් හිටපු කාලේ ඉවරයි. ඔයාගේ ඉදිරියට එන්නේ ඔයාට හොඳ කාලයක්. ඔයා මේ සිංහල අවුරුද්දත් එක්ක ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක් ලැබෙනවා. ඉතින් ඒ අලුත් ආරම්භයත් එක්ක ඔයාගේ ජීවිතේ අලුත් අවස්ථා එනවා. අලුත් රැකියා අවස්ථා, මූල්‍යමය ස්ථාවරත්වය ලැබෙනවා. ඒ කියන්නේ ඔයා රැකියාවක් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ රැකියා අවස්ථාවට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔයා ඔයාගේ ආර්ථිකේ මොන හරි ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න ගොඩාක් දුරට විසඳගෙන ඔයාගේ මූල්‍යමය ස්ථාවරත්වය ඔයාට ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔයා ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් හිටියනම් ස්වයං රැකියා මොනවා හරි ඔයාගේ පුංචිම ව්‍යාපාරයක් හරි මොනවා හරි දෙයක් ඔයා බලාපොරොත්තුෙන් හිටියනම් ආරම්භ කරන්න. ඔයාට මේ දේවල් කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ උදව් ලැබෙනවා. කාගෙන් හරි ඔයාට උදව් ලැබෙන්න පුළුවන් මේ දේවල් ආරම්භ කරන්න. මොන හරි පුංචිම හරි දෙයක් කරන්න ඔයා මුදල් නැතුව හිටියනම් රැකිය මොන හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි ඔයාට මුදල් අතින් මොන හරි ප්‍රශ්න තිබුණා නම් මුදල් නැති නිසා ඔයා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න හැකියාවක් නැතුව හිටිය කෙනෙක් නම් ඔයාට මූල්‍යමය හතින් හරි අනිත් කාගෙන් හරි උදව්වක් ලැබිලා හරි ඔයාට පුංචියට හරි ඒ ව්‍යාපාර පටන් ගන්න හරි ඔයාට හැකියාව අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා ඉගෙනගෙන මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් හිටියනම් ඉතින් මේ දේවල් වලට ඔයාට හැකියාව අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා ඉගෙනගෙන මොන හරි දෙයක් ඉගෙනගෙන තව බලාගෙන හිටියනම් තව රැකියාවක් බලාපොරොත්තුෙන් ඔයා ඉගෙනගත්තු දෙයට හරියන රැකියාවක් ඔයා බලාපොරොත්තුෙන් හිටියනම් ඔයා මෙච්චර කල් හිතුවනම් මං ඉගෙනගත්ත තරමට මට හරියන රැකියාවක් තාම ලැබුණේ නැහැ කියලා ඔයා ඒ වගේ දුකකින් හිටියනම් අන්න එහෙම හිතපු අයට උනත් හොඳ රැකියා අවස්ථා ලැබෙනවා. ඔයා බලාපොරොත්තු වෙන විදිහේ රැකියා අවස්ථාවක් ලැබෙන්න තියෙනවා. ඉතින් ගොඩක් හොඳ කාලයක් තමයි ඔයාට ඉදිරියට ලැබෙන්නේ. ඒ වගේම ඔයා මොන හරි අවස්ථා දෙකක් අතර, තීරණ දෙකක් අතර මොන හරි ඔයාගේ ජීවිතේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙන දෙයක හරි ඔයා තීරණ දෙකක් අතර හිර වෙලා හිටියනම් ඔයාට තීරණයක් ගන්න බැරි තැනක ඔයා හිර වෙලා හිටියනම් ඒ දේවල් වලින් යථා තත්ත්වයටපත් වෙන්න. ඒ කියන්නේ තීරණ ගන්න. ඔයාට හැකියාව ලැබෙනවා. ඔයාට ඒකට විශ්වයෙන් උදව් ලැබෙනවා. ගණ දෙවියන්ගෙන් උදව් ලැබෙනවා. ඔයාට ඔයා දෙගිඩියාවෙන් නම් හිටියේ මම මොකද්ද ගන්න තීරණය කියලා. ඔය අවස්ථාවන් දෙකක් අතර නම් හිටියේ. ඔයාට රැකියා දෙකක්ගෙන් ඔයා මොකද තෝරගන්නේ කියලා අන්න එහෙම අවස්ථාවක ඔයා හිටියේ නම් ඔයාට ඒ දේවල් වලට නිවැරදි තීරණයක් ගන්න. නිවැරදි තීන්දුවක් ගන්න ඔයාට ගණ දෙවියන්ගෙන් උදව් ලැබෙනවා. ඔයාටත් හැකියාව තියෙන ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. මට පිහිට වෙන්න කියලා ඔයා ගණ දෙවිය අදහන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් එහෙම කරනවත් ඇති. ඉතින් ඔයාට පුළුවන් එහෙම අවස්ථාවක ඉන්නවා නම් ඔයාට ගණ දෙවියන්ගෙන් උනත් උදව් ඉල්ලන්න. ඉතින් ඔයාට අනිවාර්යෙන් ඒ උදව් ලැබෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ ඒ වගේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ දේවල් निराකරණය කරගන්න ඔයාට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. ඔයාගේ ජීවිතේ ගොඩාක් ඉදිරියට ඔයාගේ පවුලයත් එක්ක සතුටින් ඉන්න හොඳ දේවල් කියන්නේ උත්සව අවස්ථා සමරන්න එහෙම ඔයාට අවස්ථා ලැබෙනවා. ඔයාගේ පවුලයත් එක්ක, ඔයාගේ යාළුවොත් එක්ක, නෑදෑයොත් එක්ක ඔයාට මං හිතන්නේ ඒ වගේ පවුලේ උත්සව විවාහ උත්සවයක් සමරන්න අන්න ඒ වගේ දේවල් වලට අවස්ථා ලැබෙන්න පුළුවන්. පවුලයත් එක්ක එකට එකතු වෙලා කරන උත්සවයක් අවස්ථාවක් මොන හරි ප්‍රිය සංഭാෂණයක් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් වලට සහභාගී වෙන්න හැකියාව යාට ලැබෙනවා. ඒ වගේ අවස්ථාවන් එනවා. ඉතින් ඉදිරියේදී ඔයාගේ ජීවිතේ ගොඩක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ඉදිරියේදී ගණ දෙවියන් ඔයාට කියනවා. ඔයා කනගාටුවෙන් ඉන්න එපා. ඔයාට ලැබිච්ච දේවල් වලින් සතුටු වෙන්න. ඔයා
ළඟ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න කියලා. ඒ කියන්නේ ඔයා දැන් ගොඩක් වෙලාවට ළඟ තියෙන දේවල් දැක්කට ඒ දේවල් ගැන නෙමෙයි ඔයාට හිතන්නේ ඊට වඩා දුර දේවල්. ඒ කියන්නේ ඔයාට ළඟ තියෙන දේ ගැන ඔයාට අගයක් නැහැ. එහෙම ගොඩක් මේ රීඩින් එක බලන අය ඉන්නවා. ඔයා ළඟ තියෙන දේට වඩා බලන්නේ ඔයාට ළඟ තියෙන දේ වටිනාකමක් නැතුව දුර තියෙන දේවල් තමයි ඔයා හොයන්නේ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැතුව ඔයා ළඟ තියෙන පුංචි දෙයට උනත් ස්තුතිවන්ත වෙලා ඒ දේවල් සතුටින් බාරගෙන ඔයා එහෙම ක්‍රියාත්මක වෙන තරමට ඔයාට තවත් ගොඩක් දේවල් ලැබෙන්න ගන්නවා. අපි මුලින්ම බලන්න ඕන අපි ළඟ තියෙන දෙයට ස්තුතිවන්ත වෙලා ඒ දේවල් වලින් අපේ ජීවිතේ ගොඩනගා ගන්න. එතකොට තමයි අපිට ඊට වඩා ගොඩාක් දේවල් ලැබෙන්න ගන්නෙ. ඉතින් අනදෙවියන් ඔයාට කියනවා මේ වෙලාවේ මුලින්ම ඔයා කරන්න ඕන ඔයා ළඟ තියෙන දේවල්ට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාටත් කියනවා ඔයා අනිත් අයගෙන් ගොඩක් උදව් බලාපොරොත්තු වෙන වගේම ඔයාටත් අනිත් අයට උදව් කරන්න කියලා. ඔයාට හැකියාව තියෙන පුංචිම දෙයකින් හරි උදව් කරන්න කියලා. එතකොට තමයි අපිට අනිත් අයගෙන් උදව් ගොඩක් ලැබෙන්නේ. අපි උදව් කරන තරමට අනිත් අයගෙනුත් අපිට උදව් ලැබෙනවා. අපිට මොන හරි කරදරයක් ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි කෙනෙකුට උදව් කරලා තිබුණොත් ඒක කොහෙදි හරි අපිට පිහිට වෙනවා. මොනම අවස්ථාවක හරි අපි අසරණ වෙච්ච අවස්ථාවක අපිට ඒක පිහිට වෙනවා. ඉතින් ගණදෙවියන් ඔයාට මතක් කරනවා ඔයත් අනිත් අයට ඔයාට පුළුවන් විදියට වචනකින් හරි පුංචිම දෙයකින් හරි උදව් කරන්න කියලා. මේ උදා වෙච්ච අලුත් අවුරුද්දේ ඔයාට පුළුවන් විදියට අනිත් අයට උදව් කරන්න. ඒකෙන් ඔයාට ගොඩාක් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඔයාගේ ජීවිතයට, ඔයාගේ පවුලේ අයට, ඒ හැමෝටම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ වගේම තව පොඩි දෙයක් තියෙනවා. ගණදෙවියන් කියනවා පොඩි රැවටීම් වංචාවල් වලට අසුවීමේ හැකියාව තියෙනවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන පරිස්සම් වෙන්න කියලා. ඒ කියන්නේ ඔයා කරන ක්‍රියාවන් වලදී මොනවා හරි ඔයා කරන රැකියාව ව්‍යාපාර ඒ දේවල් වලදී වෙන්න පුළුවන්. නැත්තම් ඔයා අනිත් අයත් එක්ක සමාජයේ ගැටෙන අවස්ථාවලදී වෙන්න පුළුවන්. ඔයාට අනිත් අයගෙන් වංචාවල් ඒ වගේ දේවල් වලට රැවටීම් වලට හසුවීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයාට කියනවා ගණදෙවියන් ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න කියලා. පොඩ්ඩක් ඒ ගැන ඒ වගේ දේවල්ට අසු වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්න හොඳ අවබෝධයෙන් හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා අවධාරණය කරනවා ගණදෙවියන්. ඔයාට විශේෂයෙන්ම ඒක මැසේජ් එකක් විදියට ගණදෙවියන් කියනවා. ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම ඔයා සමාජ මාධ්‍ය තුල නැත්තම් ඔයා කරන රැකියාව තුල ඒ ඕනම තැනක ටිකක් ජනප්‍රිය වීමේ හැකියාව තියෙනවා ඔයාට. ඔයා මොනවා හරි කරන ඕනම ශාස්ත්‍රයක වැඩ කරන ඕනම ශාස්ත්‍රයක ටිකක් වෙනදට වඩා කැපිලා පේන්න පුළුවන්, ජනප්‍රිය වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේට ටිකක් ලොකු ජයග්‍රහණ ලැබෙන්න පුළුවන්. ඔයා කරන ඕනම වැඩකදී ඔයා ඒක සතුටින් කරන තරමට ඒ වගේම ඔයාට ජයග්‍රහණත් ලැබෙනවා. ඔයා සාර්ථක වෙනවා ගොඩක් වෙනදට වඩා. ඔයාගේ අනිත් අය ඉදිරියේ ඔයා ඉස්මතු වෙලා පේන්න ගන්නවා, කැපිලා පේන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාත් ගොඩක් ආකර්ශනීය කෙනෙක් බවට පත් වෙනවා. ඔයා කරන ඕනම ඔයා වැඩ කරන ඕනම ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. සමහර විට ඔයා සමාජ මාධ්‍ය වැඩ ක්‍රියාකාරීත්වයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා ඕනම ශාස්ත්‍රයක වැඩ කරන ඕනම තැනක ඔයා ජනප්‍රිය වෙන්න පුළුවන්, කැපිලා පේන්න පුළුවන්, ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ටිකක් රූපයෙන් ලස්සන වෙන්න පුළුවන් වෙනදට වඩා. ඒ කියන්නේ ඔයාගේ රූපය වෙනදට වඩා ඉස්මතු වෙලා පේන්න ගන්න අනිත් අය අතර. ඔයා ගාන මොන හරි ඔයා පාවිච්චි කරන ක්‍රීම් එකක් නිසා හරි නැත්තම් ඔයා වෙනදට වඩා ටිකක් සැලකිල්ලෙන් වාගේ රූපය ගැන සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා වෙනදට වඩා අනිත් අය අතර කැපිලා පේන ලස්සන වාගේ රූපය ගැන අනිත් අය පොඩ්ඩක් වර්ණනා කරන අන්න ඒ වගේ දෙයක් මේ රීඩින් එකේ පේනවා. ටිකක් අනිත් අයට අතරදී ඔයාගේ රූපය සමායට අනිත් අය වර්ණනා කරන්න පුළුවන්. ඔයා ලස්සන වෙලා කියලා කියන්න පුළුවන්. මේ ඉතින් අන්න ඒ වගේ දේවලුත් මට මේ රීඩින් එකේ පෙන්නනවා ගණදෙවියන්ගෙන් ලැබෙන මැසේජස් වලට.
ඒ වගේම ගණදෙවියන් තව ඔයාට කියනවා ඔයාට ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඒ දේවල් මගහැර ගන්නේ නැතුව ඔයාට ලැබෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාට ඒ වයින් ගොඩාක් හැකියාව තිබෙනවා. ඔයා ටිකක් මහන්සි වෙලා වැඩ කරන තරමට ඔයා කරන ඕනම ක්ෂේත්‍රයක මහන්සි වෙලා වැඩ කරන තරමට ඔයාගේ සාර්ථකත්වය ගොඩාක් ඉදිරියට ලැබෙනවා. ඉතින් උත්සාහයෙන් කැපවීමෙන් ඔයාගේ වැඩ කරන්න කියන එකත් ගණදෙවියන් ඔයාට කියනවා. ඒ වගේම ගණදෙවියන් ඔයාට කියනවා ඔයා ආදරයක් බලාපොරොත්තුෙන් හිටියනම් එහෙම නැත්නම් විවාහ වෙන්න බලාපොරොත්තුෙන් හිටියනම් දැන් මේ උදාන අලුත් අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඔයාට හොඳ විවාහ යෝජනා එන්න පුළුවන්. ඒ වගේම අලුත් ආදරයක් ලැබෙන්න පුළුවන්. හොඳ විවාහ සහකරුවෙක් සහකාරියක්. හොඳ ආදරවන්තියක්. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තුෙන් හිටිය ඒ වගේ සම්බන්ධතාවයක් වුණත් මේ උදා වෙච්ච අලුත් අවුරුද්දේ ඔයාට ගොඩනගා ගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේ රීඩින් එකේ පෙන්නනවා. ඉතින් මේ උදා වුණු අලුත් අවුරුද්ද ඔයා හිතනටත් වඩා ගොඩාක් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් තිබිච්ච ප්‍රශ්න ගැටලු වලින් මිදිලා ධනය, සාර්ථකත්වය, ආදරය අන්න ඒ වගේ ඔයාට හැමදේම ලැබෙන කාලයක් තමයි ඉස්සරහට උදා වෙන්නේ. ඉතින් ඔයාට ගණදෙවියන් කියනවා සතුටින් ඉන්න කියලා. කලින් ඔයා දුකෙන් කනගාටුවෙන් හිටියනම් ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් කඩාවැටීම් නිසා ඔයාට තාම සාර්ථකත්වයක් ලැබුණේ නැහැ කියලා ඔයා හිතාගෙන හිටියනම් ඉතින් ගණදෙවියන් කියනවා තවත් ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. ඒ දේවල් වලට යන්න දෙන්න. ඒ දේවල් ඒ අතීතයේ වෙච්ච ඒ දේවල් කරදර ඒ බාධක ඔක්කොම අවහිරතා දේවල් මේ තව ඉදිරියට දිගින් දිගටම මේ මතක අතර හිර වෙලා ඉන්නේ නැතුව ඒ දේවල් අත්හැරලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉදිරියට ඔයාට හොඳ කාලයක් උදා වෙනවා. ඔයාට ලස්සන අනාගතයක් මේ රීඩින් එක බලන හැමෝම හරිම වාසනාවන්තය. ඉතින් ගණදෙවියන් ඔයාට කියනවා ඔයාගේ ජීවිතේ ගොඩාක් වාසනාවන්තයි. ඔයාට ඉදිරියේදී ගොඩාක් හොඳ වාසනාවන්ත කාලයක් උදා වෙනවා. ඉතින් ඒ දේවල් වෙනුවෙන් අද මහන්සි වෙලා වැඩ කරන්න, කැප වෙන්න, ඒ වගේම පැරණි දේවල් විශේෂයෙන්ම කියන පැරණි මතක වලින් හිත විදීම් වලින් ඒ දේවල් වලින් අයින් වෙන්න කියන එක. ඒ කියන්නේ මේ දේවල් හිතේ තියාගෙන දුක් වෙන තරමට ඔයාට අලුත් ජීවිතේ අලුත් ආරම්භයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් අයින් කරලා ඔයාගේ ජීවිතේ ඉදිරියට පියවරක් තබන්න කියන එකත් විශේෂයෙන්ම ගණදෙවියන් ඔයාට මතක් කරනවා. ඉතින් මේ ටික තමයි අද රීඩින් එකෙන් මට ගණදෙවියන්ගෙන් ලැබෙන පණිවිඩවලට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ රීඩින් එක රෙසනේට් වුණා නම් මේ රීඩින් එකට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ගණදෙවියන්ටත් විශ්වයටත් ස්තුති කරලා ඒ වගේම ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව නම් මේ රීඩින් එක බැලුවේ මේ වීඩියෝ එක බැලුවේ දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ පර්සනල් රීඩින් එකක් ගන්න කැමති අයට මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ. අද පොඩ්ඩක් කලබලකාරී පරිසරයක තමයි රීඩින් එක දෙන්න උනේ. පොඩි සද්ද එහෙම අවටින් ඇහුණා නම් පොඩ්ඩක් ඒ ගැන සමා වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.